ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවෝ හැමෝටම? ඉතින් අලුත් අවුරුද්දේ අද වීඩියෝ එකකින් අරගෙන ඉන්නේ කොහොමද අපි අපිට ආදරය කරන්න කියලා. නැත්තම් තමන්ටම ආදරය කිරීමේ කලාව. නැත්තම් self love කියන දේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. ඉතින් self love ගැන කතා කරද්දී අපි සාමාන්‍යයෙන් හිතන්නේ කොහොමද තමන්ටම ආදරය කරනවා කිව්වහම අපි හිතන්නේ ටිකක් මේක සාමාන්‍ය දෙයක්. මේක හරිම සරල දෙයක්. කොහොමද අපි අපිට ආස කෑමක් කනවා, අපිට ආස ඇඳුමක් ගන්නවා, ඊට පස්සේ අපි ආස මූවි එකක් බලනවා, නැත්නම් අපි ට්‍රැවල් කරනවා, ඔය වගේනේ. හැබැයි අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපි මේ දේවල් කරන්නේ අපි සතුටින්ද ඇත්තටම. අපි මේ දේවල් කරද්දී හරිම සැනසීමෙන්ද අපිත් එක්ක ඉන්නේ. අපිට මේක ප්‍රෙෂර් එකක් නෙවෙයිද කියන එක අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ. මොකද දැන් self love කියන්නේ තමන්ටම ආදරය කරන එකනේ. එතකොට අපි අපිට ආදරය කරද්දී අපි දැනගන්න ඕනේ අපි ගැන. ඉස්සල්ලාම දැන් මෙහෙම කරමුකෝ. අපි මේ self love journey එක ගත්තාම මේක ගොඩක් ලොකු journey එකක් නේ. එතකොට අපි ඉස්සරහට වීඩියෝ වලින් තවත් ගොඩාක් පොඩි points කතා කරමු. කොහොමද අපි මේ self love අඳුරගන්නේ? self love එතකොට කොහොමද අපි අපිට ආදරය කරන්නේ කියන එකට අපි ඉස්සරහට කතා කරමු. කොහොමද අපි අපිට ආදරය කරන්නේ කියලා. හරිද? එතකොට අපි අද වීඩියෝ එකකින් කතා කරන්නේ පොඩි points ටිකක් ඔයාට ඇත්තටම ආදරේද කියලා අඳුරගන්න පුළුවන්. හරිද? ඔන්න පළවෙනි එක තමයි අපි සමාජයේ ජීවත් වෙද්දී නැත්නම් අපි සරලව කියමුකෝ මෙහෙම ඔයාගේ යාළුවොත් එක්ක ඉන්නවා. එතකොට ඔයාට දැනෙනවා සමහර වෙලාවට එයාලට ගැලපෙන්නේ නැහැ. නැත්නම් ඔයා කියන කිසි දෙයක් එයාලට තේරෙන්නේ නැහැ. නැත්නම් එයාලා කියන දේ ඔයාට තේරෙන්නේ නැහැ. මොනවා හරි තබේද ඇති වෙනවනේ. අපි එදිනදා ජීවිතේ ජීවත් වෙන්න ගියාම අන්න ඒ වෙලාවට ඔයාට දුක හිතෙනවද? අනේ මාව කවුරුත් ගණන් ගන්නෑ. නැත්තම් මං කියප එක වැරදිද? මං එහෙම කරේ නෑ නේ. අයියා එයාලා මං ගැන වැරදිවට හිතන්නේ. ඔය වගේ ඔයාටම චෝදනා කර දුක් වෙනවද? අන්න එහෙම වෙනවා නම් ඔයා ඇත්තටම ඔයාට ආදරේ නෑ. මං දන්නවා අපි හැමෝටම ඒක එකපාරම හිතන්න අමාරුයි. මගේ ජීවිතය ඇතුළේ මගේ අත්දැකීම් ඇතුළේ අඬපු වෙලාවල් එතකොට ඕනෝට වඩා කල්පනා කර ඉන්න වෙලාවල් තියෙනවා. ඒ වුණාට අපි අපිට ආදරය කරන්න පටන් ගත්ත ගමන් මොකද දන්නවද වෙන්නේ? ඔය කවුරුත් කියන දේවල් අපිට අදාළත්වයක් නැහැ. අපේ සතුට සැනසීම අංක 1 කරගත්තට පස්සේ අපිට අදාළ නැහැ මිනිස්සු මොනවා කිව්වත් නැතත්. අපිට එයාලගේ ප්‍රශංසාව වැදගත්ුත් නැහැ. අපිට එයාලා බනින දේවල් අපිව අපහසුතාවයට පත් කරන දේවල් අදාළ. self love journey එක තියෙන්න ඕනේ වැදගත්ම දේ තමයි gut feeling එක. නැත්තම් ඔයා ගැන confidence. ඔයා ගැන අර කියන්නේ මම කවුරු කිව්වත් මාව වට ගන්න නැහැ. මං ප්‍රිය වෙන්නේ නැහැ. මගේ සතුට කාටවත් නැති කරන්න බෑ කියන අන්නේ feeling එක ඔයා ගන්න ඕනේ. අන්නේ feeling එක ඔයාට දැනෙන්න ඕනේ. ඒක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඇතුළෙන්ම එන්න ඕන දෙයක් නේ. ඉතින් අන්න එහෙම වෙන්න ඕනේ ඔයාත්. ඔයාගාව ඒ ලක්ෂණය නැත්තම් පුරුදු වෙන්න ඕනේ ඒ ලක්ෂණය ඇති කරගන්න. ඇයි එහෙම වෙන්න ඕනේ? ඇයි එහෙම හිතන්න ඕනේ අපි? අපලවන්නේ හරි කමන්නේ යාල ඕන දෙයක් කියපු දෙන් කියලා. මෙහෙමයි. මේ ජර්නි එකේ ඇතුළතදී අපි කරුණාවන්ත වෙන්න ඕනේ. අපි කරුණාවන්ත වෙන එක අපි අර අභ්‍යන්තරයේම අවබෝධයක් ඇති කරගන්න ඕනේ ජීවිතය ගැන. අපිට මෙයාලත් එක්ක ගනුදෙනු කරද්දී අපිට මේ සමාජික ගනුදෙනු කරද්දී අපිට ගැටෙන්න දෙයක් නැහැ. අපිට අමුතුවෙන් එයාලා මොනා කරත් අපිට මේක අදාළ නැහැ කියලා හිතෙන දවසක් එනවා. හැබැයි ඒ දවස ආවට පස්සේ අපිට එයාලා මොනා කිව්වත් අපි තරහෙන් නෙවෙයි එයාලව ප්‍රතික්ෂේප කරන්න. අපි තරහෙන් නෙවෙයි ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ. හැබැයි එතෙන්ට එනකන් අර දුක් වෙන තැන ඉඳලා ටිකක් විතර අපි තරහ ගත්තට කමන්නේ අපි ගැන හිතන්නේ. කියන්නේ අපි ගැන. ඇයි මම මෙහෙම ඉන්න ඕන? මම මෙහෙම ඉන්න ඕනේ. ඇයි මම මෙහෙම ඉන්න ඕනේ? මම මෙහෙම ඉන්න ඕනේ. මම කිසිම දෙයකට දුක් වෙන්න ඕනේ නැහැ කියලා ෆීලිංగ్ එක ඔයා ගන්න ඕනේ. ඉතින් ඒක පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ තව ටික ඔයා මැචුවර්ඩ් වෙද්දී ඔයාට අවබෝධ වෙනවා මම මෙහෙම තරහාරම් ප්‍රෙෂර් එකෙන් මම ගැන හිතන්න ඕනේ නැහැ. මම මෙහෙම හැසිරෙන්න ඕනේ නැහැ. මම මෙහෙම කොන්ෆිඩන්ස් ඇති කරගන්න ඕනේ නැහැ. මට ඇත්තටම මෙයාලා එක්ක තරඟ
තරගයක් මට මෙයාලා මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ කියලා එයාලා දිහා බලලා සමාජ දිහා බලලා ලෝකෙ අපිට ජීවිතේදී ලැබෙන ප්‍රශ්න දිහා බලලා අපිට hina වෙලා යන්න පුළුවන්. එතෙන්ට එන්න හැබැයි ඉස්සලාම අර කොන්ෆිඩන්ස් එක හදා ගන්න ඕනේ. හරියනවා. ඉතින් ඔයා ගාව ඒ ගතිගුණේ නැත්තම් ඒක හදාගන්න. ඊට පස්සේ තව දෙයක් තමයි අපි ලෝකයෙන් ආදරය හොයන එක. නේද? එතකොට අපි හැමෝම කැමති අපි ආදරය කරන මිනිස්සු අපිටත් ඒ විදිහටම ආදරය කරනවාට. හැබැයි මතක තියාගන්න. ඔයා ගැන හිතන විදිහට, ඔයාට ඔයා ගැන දැනෙන විදිහට, ඔයා ලෝකයට ආදරය දෙන විදිහටම ඔයාට මිනිස්සු මුණ ගැහෙන්නේ නැහැ ඔයාට ආදරය දෙන්න. කිසියම් කලින් කිව්ව කාරණාවේදී වගේම කිසියම් සම්දිස්ථානයක් එනවා ජීවිතේ. අපි ලෝකෙට දෙන දේම අපිට ඒ වෙලේම ලැබෙනවා. ඒක මේ හැමදේම ශක්තියක්නේ. ඒතර අපි ආදරය දුන්නාම අපිට කවදාම හරි ආදරය ආපහු ලැබෙනවා. හැබැයි අපි කියනවානේ හොඳ මිනිස්සුන්ටම ඇයි වැරදෙන්නේ? ඊට පස්සේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. එන්නේ කිසියම් කාලයක් වෙනකන් ඒ වගේ අත්දැකීම් වෙනවා. මොකද දැන් ඔයා ආදරය දුන්නට ඔයාට ආදරය ලැබෙන්නේ නැහැ. ඇයි? මොකද ඒවා වැරදි හින්දා. මොකද ඔයා මැචුවර්ඩ් වෙන්න ඕනේ. සබාධම්ම දන්න ඔයා මොනාගෙන්ද තව මැචුවර්ඩ් වෙන්න ඕනි කියලා. මොනවත් තව ඉගෙන ගන්න ඕනි කියලා. අන්න ඒ නිසායි ඔයා ලෝකයට, ඔයා ජීවිතේදී, ඔයා මිනිස්සුන්ට, ඔයා සමාජයට දෙන දේම ඔයාට කිසියම් කාලයකදී නොලැබෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යෙන්ම ඔයාට ඒකේ රිටර්න් එක ලැබෙනවා. ඉතින් ඒ දවස වෙනකන් ගණන් ගන්න එපා ඔයාට හම්බෙන මිනිස්සු මෙහෙම කට්ටිය. ඔයා දැනගන්න එන්නේ මිනිස්සෙක් නෙවෙයි. එන්නේ ඔයාට පාඩමක්. අන්නේ පාඩම ලස්සනට ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තට පස්සේ ඔයා මැචුවර්ඩ් කියලා සබාධම දැනගත්තට පස්සේ ඔයා වගේම ආදරණීය මිනිස්සු ඔයාට මුණ ගැස්සනවා. ඒ කියන්නේ කිසිම වෙලාවක ඔයාට ආදරේ නැහැ කියලා, ඔයා ගැන බලන්නේ නැහැ, ඔයා ගැන හොයන්නේ නැහැ. නැත්නම් ඔයාට උන අවධානය ලෝකෙන් දෙන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. ඒ වගේම ඔයා අවධානය ගන්න හදනවා නම්, ඒ කියන්නේ අනේ යා මං ගැන හිතුවා නම් නැත්තම් ඔයාගේ දෙමව්පියෝ, පවුලේ අය, නෑදෑයෝ කවුරු හරි ඔයා වටිනාකමක් දෙන මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ සීමාව ඇතුලේ මිනිස්සු ඔයාට වටිනාකමක් දෙන්නේ නෑ කියලා ඔයාට දැනුනොත් කොයිම වෙලාවක හරි ඒක ගණන් ගන්න එපා. ඔයාට ඒකෙන් දුකක් දැනෙනවා නම්, ඒකෙන් ඉන්සිකියුරිටි එකක් දැනෙනවා නම් ඒ දේවල් අඳුරගන්න. ඒ දේවල් අඳුරගෙන තව තවත් ඔයාට ආදරය වෙන්න. අර මං කලින් කිව්වා වගේ ඔයා ගැන කොන්ෆිඩන්ස් ඇති කරගන්න. මොකද මේක ඔයාගේ ජීවිතේ. ඔයාට මේ සබාධම මේ ජීවිතේ ලබා දීලා තියෙන්නේ ඒ විදිහට ජීවත් වෙන්න. ඒ කොන්ෆිඩන්ස් එකෙන් ජීවත් වෙන්න. ඔයාට කැමති දෙයක් කරන්න. ඉතින් ඒ වගේ වෙලාවට වැටෙන්න නැතුව අර ගට් ෆීලිං එක ඇති කරගන්න. ඉතින් ඔයත් එහෙම නෙවෙයි නම් ඒක අදම ටික ටික හරි පටන් ගන්න. හරිද? එතකොට ඒ වගේම තව දෙයක් තමයි අපි කැමති අකමැති දේවල්. අපිට අපේ පොඩි කාලේ ඉඳලා අපි කැමති දේ අපිට කරන්න බෑ. ඉතින් අපි මේ සමාජික ජීවත් වෙද්දී, අපේ සමාජ සංස්කෘතියට අනුව හැඩගැහෙද්දී, අපේ පවුල, අපේ අම්මලා තාත්තලා, අපේ වටපිටාව හැදලා තියෙන රටාවට තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ වුණාට සබාධම ඔයාට අවස්ථාව දෙනවා ඔයාව තෝරගන්න. ඔයා කැමති දේ මොකද්ද? ඔයාගේ ජීවිතයේ අරමුණ මොකද්ද? ඔයා ඇයි මේ ජීවිතේ ගත කරන්න ඕන කොහොමද? කියන මේ දේවල් තෝරගන්න වෙලාවන් ඔයාට සබාධම් දෙන. අන්න ඒ වෙලාවන් හොඳට කල්පනා කරන්න. මොකද්ද ඇත්තටම මට ඕනේ? මම මොකක් කරොත්ද ඇත්තටම මම සතුටින් ඉන්නේ මේ ජීවිතේ? අන්න ඒ වගේ අවස්ථාවන් මිස් කරන්න නැතුව හොඳට හිතලා බලන්න. මොකද අපි එක්තරා කාලෙකදී වැඩි වයසට එනවා. ඊට පස්සේ ආය වයසට යනවා. ඒ වගේ වෙලාවන් වලදී අපිට පිටිපස්ස බලලා දුක් වෙන්න තියන්න එපා. මම මෙහෙම හිටියානම් මම මේ දේ කරා නම් කියලා. ඔයා කැමති ශේෂ්ත්‍රය, ඔයා කැමති දේ මොකක්ම හරි කමක් නැහැ. ඒ දේ ඒ විදිහට කරන්න. ඒ දේ කරන්න කොන්ෆිඩන්ස් එක ඇති කරගන්න. මොකද අපිට සතුට වෙන්න පුළුවන් අපි කැමති දේ කරලා ඉස්සරහට ජීවිතේ ඉස්සරහට ගියොත් විතරයි. ඉතින් self love කියන්නේ මේ හැම දෙයකම මිශ්‍රණය. ඉතින් මේ අලුත් අවුරුද්දේ හිතලා බලන්න. ඇත්තටම ඔයා ආස මොනවටද කියලා. එහෙම හිතලා බලලා කොච්චර වෙලාවක් ගියත් කමන්නේ. ඔයා ආස දේ තෝරගන්න. අපි මේ දේවල් ගැන ඉස්සරහටත් කතා කරමු. කොහොමද ආගේ ජීවිතේ අරමුණ හොයාගන්න? මොකද ඇත්තටම මේ අපේ ජීවිතේ අරමුණ කියන දේවල් අපි ඉස්සරහටත් කතා කරමු.
ඉතින් මේ self love journey එකේ තව තියෙන්න ඕන දෙයක් තමයි අපි අපිව පිළිගන්න ඕනේ. අපි අපිව පිළිගන්න ඕනේ අපේ විදිහටම. කොහොමද දැන් හිතන්න ඔයා ගාව තියෙන ඉන්සිකියුරිටි එකක්. ඒ කියන්නේ ඔයාට ඒ දේ මතක් කරාම ඔයාට දැනෙනවා ඔයා පර්ෆෙක්ට් නැහැ. ඔයා හොඳ නැහැ. අනිත් අය එක්ක ඔයා නිතරම ඔයාව කම්පෙයාර් කරනවා. ඉතින් මගේ ජීවිතෙත් ඒ වගේ ගොඩක් දේවල් තිබිලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ. මම මහතයි. එතකොට මම මහතයි අනිත් අය කෙට්ටුයි. එතකොට මට දැනෙනවා මගේ ඇඟ අඩු කරගන්න ඕනේ. මම කෙට්ටු වෙන්න ඕනේ අනිත් අය වගේම බලන්නකො එයා ලස්සනයි මම කැතයි. ඒ වගේ අන්න ඒ දේවල් වල තමයි අපි ඉන්සිකියුරිටිස් කියන්නේ. හැබැයි මේ දේ ඔයාට කොච්චර බරක්ද කියලා ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා මේ දේ නිසා කොච්චර පීඩනයකට ලක් වෙනවද කියලා ඔයා දන්නේ නැහැ. අපි අපිව පිළිගන්න අපි ලස්සනට ඉන්න ඕනේ. අපි කෙට්ටු වෙන්න ඕනේ. අපේ ෆිගර් එක හදා ගන්න ඕනේ. හැබැයි ඔයා තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරලා ඔයා පර්ෆෙක්ට් නැහැ කියලා හිතලා නෙවෙයි. ඔයා එක කරන්න ඕනේ. ඔයා ඔයාට ආදරේ හින්දා. මම මගේ මේ වර්ෂන් එකටත් කැමතියි. අනිත් වර්ෂන් එකටත් කැමතියි. මම මෙහෙම හිටියත් මම මට ආදරේ. මං අනිත් විදිහට හිටියත් මම මට ආදරේ කියන මානසිකත්වයට ඔයා එන්න ඕනේ. ඉතින් මේ අපේ සමාජයේ තියෙන ලොකුම දේ තමයි අපි අනිත් අය එක්ක අපිව කම්පෙයාර් කරනවා. ඊට පස්සේ අපිම පීඩණයට ලක් වෙවි අපිම ප්‍රෙෂර් වෙවි අපිටම බැන ගන්නවා. ඉතින් කොහොමද මේ වගේ මානසිකත්වයක් තියෙනවා නම් ඔයා ඔයාට ආදරේ කරන්නේ. ඉතින් මෙන්න මේ දේවල් වලින් තමයි අපිට දැනෙන්නේ අපි අපිට ආදරේද නැද්ද? අපිට පුළුවන් නම් අපි මේ ඉන්න විදිහටම අපි කණ්ණාඩියෙන් අපි දිහා බලද්දී අපිට අපි හිතනවානේ සමහර වෙලාවට අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා කතා පාඩම් කරනවා. ඊට පස්සේ සමහර වෙලාවට සමහරු පාඩම් කරන්නත් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා උගන්වනවා. අර ඔය වගේ දේවල් තියෙනවානේ. ඒතර අපි කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මේ හිතන්නේ මම කැතයි, එතකොට මම මහතයි, එතකොට මම අරය වගේ නැහැ. ඒතර ඒ වගේ දේවල් නම් ඔයාගේ දවස පටන් ගන්නෙ ඔයා දවස ගෙවන්නේ ඔයා එක්ක නෙවෙයි. ඔයාට ශාප කර කර. ඒක ශාපයක් නෙවෙයිද? ඉතින් ඔයා ඉන්න විදිහ පිළිගන්න. ඒ විදිහ මොකක් වුණත් ඔයා එක පිළි අරගෙන ඔයාව ආදරෙන් හදරගන්න ඔයාම. එතකොට ඔයාව පිළිගන්නවා කියන්නේ අන්න ඒක. එහෙම කරලා ඊට පස්සේ ඔයාට දැනෙනවා නම් ඔයාට ඕනේ මෙන්න මේ විදිහ වෙන්න නැත්තම් මේ විදිහට ඉන්න. අන්න ඊට පස්සේ පටන් ගන්න ඔයාව පර්ෆෙක්ට් කරගන්න ග්ලෝ අප් කරගන්න ජර්නි එක ඊට පස්සේ පටන් ගන්න. ඉතින් අපි law of attraction වල follow කරන දෙයක් නේ subliminals ඊට පස්සේ vision board ඔය වගේ ගොඩක් දේවල් තියෙනවානේ. මම subliminals ගැන කිව්වොත් අපි ඒ කැටගරි එකේ තියෙනවා ගොඩක් වෙලාවට beauty පැත්තේ. ඊට පස්සේ අපි ගොඩක් ඉන්සිකියුරිටිස් ඇති වෙන්නේ අපිට ගෑන් ළමයි නම් ගොඩක් ඉන්සිකියුරිටිස් ඇති වෙන්නේ beauty පැත්තෙන්නේ. අනිත් අය එක්ක සංසන්දනය කරන්නේ පෙනුම ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා රිලේෂන්ෂිප් ඔය වගේ දේවල්. ඒත් අපි මේ සබ්ලිමිනල් වලින් මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි දැන් අපි ඉන්සිකියුරිටි එකක ඉන්නවා. අර පීඩනෙන් ඉන්නවා. හැබැයි සබ්ලිමිනල්ස් කොච්චර ඇහුවත් ඒවා වැඩ කරන්නේ. ඒ මොකද අපි අපිව ඇක්සෙප්ට් කරන්නේ නැති තැන අපිට පිටතින් දෙන්න හදනවා. අපිව ප්‍රෝග්‍රෑම් කරන්න හදනවා. අපිට පුළුවන් යම් තාක් දුරකට. හැබැයි මේ law of attraction techniques හැමදේම හරියන්නේ ඔයාව ඇක්සෙප්ට් කරලා සැහැල්ලුවෙන් ඉඳී. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. law of attraction කියන දේ ඔයාට දෙයක් ආකර්ෂණය වෙන්නේ ඔයාගේ ඉන්න පුළුවන් සැහැල්ලුම. නැත්තම් නිදහස්ව මානසිකත්වයෙන් ඉද්දි. අපි ඒකෙන් කියන්නේ මෙඩිටේෂන් කරද්දී අපිට ඇට්‍රැක්ට් වෙනවා වැඩි දේවල්. ඊට පස්සේ අපි law of attraction method use කරන්න කලින් අපි භාවනා කරනවා. නැත්තම් ඔය වගේ මේ හැම දෙයකින්ම කියන්නේ මොකද්ද? ඔයාගේ සැහැල්ලුම version එකේ මනස තියාගෙන ඉද්දි තමයි ඔයාට දේවල් attract වෙන්නේ. හරියට මේ වගේ අපි හිස් කලයකුයි වතුර පුරවපු කලයකුයි ගන්න. වතුර පුරවපු කලයකට වතුර දාන්න පුළුවන් ඊට වඩා. බෑ. හැබැයි හිස් කලයකට වතුර පුරවන්න පුළුවන්. අන්න ඒක ඔයාගේ මනස අන්න ඒ විදිහට තියාගන්න. මනස හිත ඔයා මේක හඳුන්වන මොකක්ම හරි දෙයක්. මගේ හිත රිදෙනවා.
ඒ වුණාට සමහර වෙලාවට මගේ මනස සිතුවිලි වලින් පිරීලා තියෙන. ඒතර ඒ වගේ ඔයා මොකක්ද මේක හඳුන්වන්නේ කියන එක අදාළ නැහැ. ඔයාට දැනෙන පීඩනය ඔයාට දැනනවනේ කිසියම් දෙයක් ගැන හිතද්දි. ඒක දුකක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ඉන්සිකියුරිටි වගේ එහෙම දැනෙන එකක් වෙන්න පුළුවන්, විශ්වාසය නැතිකම වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දැනෙන හැම තත්වයක් උඩදිම ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි අපිට විශ්වයෙන් හරි සබාධමෙන් හරි අපිට ලැබෙනවා අපිට ආකර්ෂණය වෙනවා කියන දේ තියෙනවානේ. අන්නේ ශක්තිය අපිට ලැබෙන්නේ අපි ඉන්න පුළුවන් හොඳම සැහැල්ලුම නිදහස්ම පිරිසිදුම version එකේ ඉතින් law of attraction methods use කරනවා නම් ඔයා ඉස්සල්ලාම ඔයාව accept කරන්න. අර තියෙන pressure එක අර තියෙන confidence නැති දේවල් විශ්වාස ඔයා ගැන ඔයාට විශ්වාසයක් නැති දේවල් අයින් කළා දාන්න. ඒවා අයින් කරනකම් ඔයාට ඇත්තටම ඔයාට ඕනම දේ ආකර්ෂණය වෙන්නේ නැහැ. ඉතින් දේවල් ෆලෝ කරන්න විතරක් නෙවෙයි අපේ ජීවිතයේ ඇත්තම සතුට තියෙන්නේ අපි එක්ක ඉඳිනේ. අපි අපිව පිළිගද්දි තමයි අපි සතුටින් ඉන්නේ. අපි ඒ මානසිකත්වයේ බැහැර කරපු දවසට තමයි තේරෙන්නේ අපි කොච්චර පීඩනකින් බරකින් හිටියද කියලා. එතකන් තේරෙන්නේ නැහැ මේක කොච්චර බරක්ද කියලා. මම ඔයාට මෙහෙම කිව්වත් වෙන කෙනෙක් ඇවිල්ලා ඔයාට මෙහෙම කිව්වත් ඔයාව පිළිගන්න ඔයාව ඇක්සෙප්ට් කරන්න. අපි මේව ඕන තරම් දකිනවා සෝෂල් මීඩියා වල. අපි ඕන තරම් අහලා තියෙනවා. ඉතින් මාත් එහෙමයි. හැබැයි මේක තේරුම් ගන්න ඕනේ. මේ ඔයාව පොඩ ඇක්සෙප්ට් කරන්න දවසක් එයි. ඒක ටර්නින් පොයින්ට් එකක් එයි. ඔයාව සම්පූර්ණයෙන්ම ඔයා ඇක්සෙප්ට් කරන්න. එදාට ඔයා ඇත්තම ඔයාට හම්බෙයි. ඉතින් ඒ ජර්නි එක තමයි අපි මේ යන්නේ. ඔයා මම අපි හැමෝම. ඒත් මම ගත්තාම මම පර්ෆෙක්ට් නැහැ. මට ජීවිතේ ඉගෙන ගන්න තව දේවල් ගොඩයි. අපි මරණකම් ඉගෙන ගන්න. අපි ගැනයි ඉගෙන ගන්න. අපේ ජීවිතේ ඉගෙන ගන්න දේවල් එනවනේ සබාධමෙන් පාඩම් ගෙනත් දෙනවා. ඒ මොකටද ගෙනත් දෙන්නේ? අපිව අවබෝධ කරගන්න. අපිට අපිව ගෙනත් දෙන්න තමයි ඒ දේවල් ගෙනත් දෙන්නේ. ඉතින් මගේ ජීවිතේ ගත්තාම මගේ ජීවිතේත් මම ඉඳලා තියෙනවා ඉන්සිකියුරිටිස් වල මගේ ජීවිතෙන් සෙල්ෆ් ලව් කියන එක හරියම මෑතකදී ඇති වුණ දෙයක්. ඊට කලින් මම දන්නේවත් නැහැ මොකද්ද මේ හැඟීම කියලා. හැබැයි ඒ හැඟීම දැනුණාට පස්සේ දැනෙන සැනසීම නිදහස අසීමාන්තිකයි. ඉතින් සෝෂල් මීඩියා ඇතුළේ ඉන්න ගොඩාක් වීඩියෝස් මට උදව් වෙලා තියෙනවා මගේ ඒ ජර්නි එක මාව ලෙවල් අප් කරගන්න. අදටත් මම හැමදාම ස්තුතිවන්ත වෙනවා ඒ හැමෝටම. ඉතින් මටත් හිතුණා මගේ ජීවිතේ එක අරමුණක් විදිහට මම ලෝකෙන් දෙයක් ලබා ගන්නවා නම් මමත් ලෝකෙට දෙයක් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක මගේ ජීවිතේ අරමුණක්. මම හිතනවා මේ වීඩියෝ එකත් මම වගේම කෙනෙක්ට සෙල්ෆ් ලව් හදාගන්න මේ ජීවිතය ඇත්ත අවබෝධ කරගන්න. එතකොට මේ ඇත්තම සැනසීම කියන දේ ජීවිතේට ළඟා කරගන්න හේතුවක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝස් කරන එකේ මේ විදිහට ඔයාලට දෙයක් කියන එකේ අරමුණ එක. ඉතින් මම හිතනවා ඔයා ජීවිතේට දෙයක් එකතු කරගන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් සතුටින් පරිස්සමින් සැනසීමෙන් ඉන්න.